අද මම හුඟක් වැදගත් දෙයක් ඔයගොල්ලන්ට කතා කරන්නේ. හුඟක් මේක පුළුවන් නම් ෂෙයා කරන්න පුළුවන් තරම්. දැන් හුඟක් අය තමන්ගේ ෆෝන් එක සිම් එක වෙන අයට බාර දෙනවා මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඒකේ හරි භයානක දෙයක් තියෙනවා. පරිගණක අපරාධ නීතිය යටතේ ඔවුන්ට දඬුවම් ලැබෙන්න පුළුවන් අරගත්තු කෙනා වංචාවක් කරොත්. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඔයාගේ ඩෙන්ටි කාඩ් එක සිම් එක ෆෝන් එක කාටවත් දෙන්න එපා. ඒකේ දඬුවම් ලැබෙන වරදක් එයා වංචාවක් කළා වුණොත් CID එක එන්නේ අන්තිමට ෆෝන් එකේ අයිති කෙනා ළඟට. ඊළඟට තව එකක් ඔයාගේ බැංකු ගිණුමට කොයිම වෙලාවකවත් අනුන්ගේ මුදල් දාගන්න එපා. මුදල් විසුද්ධි කරන පනත යටතේ ඔයාලට නඩු වැටෙන්න පුළුවන් දඩ ගෙවන්න වෙනවා. මොකද ඔයා මොනතරම් දැනුවත්වත් නොදැනුවත්ව මේ සල්ලි ලැබුණා මම මෙහෙම දෙයක් දන්නේ නැහැ කියලා කිව්වට ඒකට වඩා අපරාධය සම්බන්ධයෙන් තමයි පරීක්ෂණ පවත්වන්නේ. ඒ නිසා ඔයාගේ දඬුවම් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ නිසා කිසිම කෙනෙක්ගේ මුදල් තමන්ගේ account එකට දාගන්න එපා. ඒ කියන්නේ ඒ කෙනා පිට කෙනෙක් මේ වංචාවක් කරලා මේ මොන දේ අපරාධයක් කළා හම්බ කරගත්ත සල්ලිද කියන එක දන්නේ නැති නිසා පරිස්සම් වෙන්න. හැමතිස්සෙම ළඟම ඉන්න ඥාතියෙක් ළඟම යාළුවෙක් කියපු පළියට මේ වගේ දේවල් රිස්කි වැඩ කරන්න එපා. ඕගොල්ලන්ට බේරෙන්න තැනක් නැති වෙනවා. නැත්තම් ඔයාට ගාණක් දෙන්නම් මෙන්න මේක තියාගන්න මම ගේ account එකේ සල්ලි ටික දාගන්න කියලා කිව්වට ඔයා අහන්න එපා කියන එක තමයි මම මෙතනදි කියන්නේ. මොකද දැන් ඒවට නීති සම්පාදනය වෙලා තියෙනවා දඬුවමුත් වැඩි. එතකොට තව එකක් ওই විදේශගත වෙන අය හුඟක් වෙලාවට මැරුණ අයගේ accounts වලට සල්ලි දානවා. ඒ ගැන දැනුවත් වෙන්න. ඊට පස්සේ ATM කාඩ් එකෙන් සල්ලි ටික ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් දැනුවත් වෙන්න මියගිය අයගේ account සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඒගොල්ලෝ මැරුණාම ඒවා ඕන අක්‍රිය කරලා දාන්න. ඒ අයගේ accounts වෙන අය පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ SIM ඒගොල්ලන්ගේ ෆෝන් උත් පරිස්සම් කරගන්න. මම දැක්ක ශ්‍රී ලංකා මහා බැංකුවෙත් කියලා තිබ්බා වෙනත් කෙනෙක්ගේ මුදල් ඔයාලගේ account එකට දාන්න අහනවා නම් දාන්න දෙන්න එපා. දාගන්න එපා. මොකද එයා හොයපු විදිහ සල්ලි හොයපු විදිහ ගැන එයා මොන තරම් දෙයක් කිව්වත් අපරාධයකදී ඒක කොහෙන්ද හම්බුනේ කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් තමන් අමාරු වෙනකන් තමන් දන්නේ නැහැ. හැම වෙලාවෙම සමීප කෙනෙක් තමයි අමාරුවේ දාලා තියෙන්නේ. හිරේටවත් එන්නේ නැහැ බලන්න. හිරෙත් දැන් තදබදයක් තියෙන නිසා ඕගොල්ලෝ පුළුවන් තරම් නීත්‍යානුකූලව තමන්ගේ දේ කරගෙන තමන්ගේ හැකියාවෙන් වැඩ ටික කරගෙන ඉන්න බලන්න. ඒ වගේම Facebook වල අරවා මේවා නම් මුකුත් ඔය පාස්වර්ඩ් කඩන්න හැක් කරන්න ඒවට යන්න එපා. පරිගණක නීතිය යටතේ දඬුවම් ලැබෙනවා. ඒ නිසා තමන්ගේ දේ තමන්ගේ හැකියාවෙන් උපයා ගන්න බලන්න. ඒවටත් පරිගණක නීතිය යටතේ ඒවත් CID කින් පරීක්ෂණ පවත්වන. ඒතර ඒගොල්ලන්ට අමාරු වැටෙන්නයි වෙන්නේ. කවුරුත් කිව්වට තාක්ෂණයේ වැරදි විදිහට යොදා ගන්න එපා. ඒ වගේ දේවල් තමයි උපදෙස් දෙන්නේ. ඉතින් ෆෝන් එක දෙන්න එපා, SIM එක දෙන්න එපා, ඩෙන්ටි කාඩ් එක දෙන්න එපා වෙන කිසිම වැඩකට. මොකද accounts fake account හදලා මොනවා හරි වැරදි වැඩක් මේ කරොත් එහෙම අන්තර්ජාලයෙන් ඒකටත් අහු වෙන්නේ ඔයාව. ඒ නිසා හැමතිස්සෙම පරිස්සම් වෙන්න. තමන්ගේ දේ පෞද්ගලික දේ කොහොමම දෙන්න එපා. තරුණ ළමයි ඉතාමත් අවධානයෙන් ඉන්න මේ සම්බන්ධයෙන්. ඉතින් මේක පුළුවන් තරම් ෂෙයා කරන්න පරිස්සම් වෙන්න. ස්තුතියි ෆලෝ කරන්න.